අයිබන් යාළුවනේ මද්ද්‍රව්‍ය පාතාල මර්ධනය කරන මේ කාලේ අපේ අතුගරි ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා පහුගිය දවසක විදේශයකදී කරපු කතාවක් ඒ වගේම එතුමා මේ රටදී කියපු කතාවක් මතක් වෙනවා. ඒ තමයි ආයෝජකයන්ට මෙහෙට එන්න ඕගොල්ලොන්ගෙන් ඇල් වතුරු ගුරක්වත් වීදුරුවක්වත් අපට අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම අතිගරු පොලිස්පතිතුමා ධූරය බාරගත් දවසේදීම එතුමා ප්‍රකාශයක් කරා මේ ජනමාධ්‍ය වලින් ශ්‍රී ලංකා පොලිසියට අගෞරව වෙන විදිහට එක එක දේවල් ප්‍රචාරය කරන්න එපා. හැබැයි වට ගොඩාක් ප්‍රතිචාර හම්බුණා ජනමාධ්‍ය කරුවන්ගෙන්. ඔයා ඔයාගේ රස්සාව කරන්න අපි අපේ රස්සාව කරන්නම් කියලා. ඒ අතරේ ඊයේ දවසේදී අර මාධ්‍ය ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිතගේ channel එකට ආපු මහේෂි කියලා තරුණියක් කාන්තාවක් අය විශේෂ හෙළිදරව්වක් කරනවා ශ්‍රී ලංකා පොලිසිය ගැන. මේ දවස්වල දිගට හරහට මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ මද්ද්‍රව්‍ය මහ පරිමාණ ප්‍රමාණව අත්අඩංගුවට ගන්න කාලෙක ඒ වගේම පාතාල මර්ධනය කරමින් ඉන්න කාලෙක අතිගරු පොලිස්පතිතුමා මේ කරගෙන යන වැඩසටහන ශ්‍රී ලංකා පොලිසියේ කීර්තියට හේතුවක් වෙලා තියෙන කාලෙක ජනතාවගේ ප්‍රසාදයට පත් වෙලා තියෙන කාලෙක ජනතාව අර පෙර තිබුණු ශ්‍රී ලංකා පොලිසිය කියපුවාම ආපෝ කියන ගාතියට නැතුව අර ගල්කිස්ස උසාවියේදී වෙච්ච සිදුවීමේදී පොලිස් නිලධාරියෙක්ගේ පැත්තට කැමැත්තෙන් ඇවිල්ලා පෙනී හිටපු විදිහට ටික ටික අර ජනතාව අතර පොලිසිය හොඳ බව කියන කාලෙක ඒ වගේම ජනමාධ්‍ය තුල වුණත් ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව අර ඉස්සර තිබිච්ච තරමේ දවස පුරා වගාව ගන්නවා මිනිසුන්ට ඉරියර කරනවා කරදර කරනවා නිකන් අර ඒක කියනවා නම් අර වනචාරී කාලයක් අවසන් කරමින් යහ මාර්ගයකට ආපු කාලෙක මහේෂි කියලා කාන්තාවක් චමුදුගේ channel එකට ඇවිල්ලා මේ මද්ද්‍රව්‍ය පාතාල සම්බන්ධව අංක 1ට ක්‍රියාත්මක කරන පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශ යේ ප්‍රධානම පුටු දෙක හිටපු දැන් අද නැහැ හිටපු ප්‍රධානම පුටු දෙක වෙන පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක තනතුර හිටපු ලක්මාල් ප්‍රශාන්ත මහත්තයා ඒ වගේම DIG ඕෂාන් හේවා විතාරණ කියලා දෙන්න ඔය පාතාල සමාජිකයෙකු වන නායකයෙකු වන දෙහිබාලයේ සමග පවත්වන සම්බන්ධතා සහ පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයේ නාශක කාර්යාංශයේ වාහන නිලධාරීන් පාවිච්චි කරන විදිය සම්බන්ධතා කරගෙන යන විදිය කුඩු ප්‍රවාහනය කරන ආකාරය ගැන මහ විශාල හෙළිදරව්වක් සිද්ධ කරනවා. අය මින් පෙරත් චමුද්දිගේ channel එකේම මම හිතන්නේ අවස්ථා දෙකකදී වගේ මින් පෙර මේ වගේ ගොඩක් දේවල් අය හෙළි කරනවා. හැබැයි ඇයගේ හෙළි කිරීම මත පහුගිය දවස්වල ඔය අපේ මේ පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයේ සතුව තිබෙන ඔය ඩිකොයි මානි ඒ කියන්නේ ඔය රේඩ් වලට යනකොට ඒවා සඳහා වියදම් කරන්න මුදලක් ස්ථාවරවම මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තියෙනවා. ඒක අධ්‍යක්ෂක භාරයේ තියෙන්නේ. හැබැයි එම මුදල් ඔතන ඩිරෙක්ට් ඔෆිස් එකේ වැඩ කරපු පොලිස් සැරයන් තනතුරේ තමයි ඉන්න ඕන මේ අංකය හැටියට 61.560යි රංග සහ මේ ප්‍රසාන්ත කවුද මේ ලක්මාල් ප්‍රශාන්ත ඩිරෙක්ටර් මහත්තයාගේ ගාව ඉන්න ගමන් මේ මුදල් ඔය රංගගේ බිරිඳගේ account එකකට දාලා මේව පොලී කරලා මේ සල්ලි පොලී කරලා ආදායමක් ලබන ගමන් තව ජාවාරම් වලින් ගත්තේවත් රේඩ් වලින් හම්බෙච්ච සල්ලිත් ඒ account එකට දාලා කන්ටිනියු කරගෙන ආපු විස්තරයක් මේක එළිදරව් වෙනවා.
ඒ වගේම ඔය රංග කියන නිලධාරියා දැනට තොරතුරු වල හැටියට නම් ඔව් සේවයෙන් පහ කරලා අත්අඩංගුවට පත් වෙලා පස්සේ ඔව් ඉන්ටර්ඩික් වෙලා මේ දැන් අප මත නිදාස් වෙලා ඉන්නවා කියලා ආරංචි රැකියාව නොමැතිව. ඒ වගේම මේ කවුද මේ මහේෂගේ ප්‍රකාශ අනුව ඇය කියන්නේ ඔය දෙහිබාලගේ බෝට්ටු වලින් හොයන සල්ලි මේ දෙහිබාලගේ ඔය මත්ද්‍රව්‍ය වලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බෝට්ටු වලට පොරොන්දු වෙනා කෝටි 5ක මුදලක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වාහන යොදවාගෙන ගොඩට ගෙන ආපු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා අර බෝට්ටු ආපු ස්කීපර්ලට සහ ගෝලයන්ට පොරොන්දු වෙච්ච කෝටි 5 මුදල ඒගොල්ලන්ට කෝටියට අඩු කරලා ඒගොල්ලන්ට කෝටියක් දීලා කෝටි 4ක් මේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ගත්තා කියලා ප්‍රකාශයක් කරනවා. එතකොට ඊට අමතරව බරපතලම ප්‍රකාශයක් කරන්නේ කංචිපාණි ඉම්රාන්වත් ලංකාවෙන් පන්නන්න සීනියර් DIG කෙනෙක් සම්බන්ධ වුණා කියලා. එතකොට DIG කෙනෙක් හෝ සීනියර් DIG කෙනෙක් සම්බන්ධ වුණා කියලාත් ඇය ප්‍රකාශ කරනවා. ඒ වගේම දෙහිබාලේ ශ්‍රී ලංකාවට එනකොට එයාපෝට් එකේදී අත්අඩංගුවට නොගෙන ඔහුව වාහනේ දාගෙන ගියෙත් ඔය නාකොටික් එකේ ඩිරෙක්ටර් කියලා ඇය කියනවා. ඒ වගේම නාකොටික් එකේ DIG මහත්තයා දෙහිබාලේගේ ළඟම හිතවතෙක් කියලා ප්‍රකාශකුත් කරනවා. ඒ වගේම ඇයට තියෙන මරණ තර්ජනයක් දෙහිබාලගෙන් තියෙනවා. ඒ වගේම දෙහිබාලේ මාට්ටු කරලා දීපු කුඩු සලිදු ගැනත් ඇය ප්‍රකාශ කරනවා. ඒ වගේම තව ප්‍රබල ජාවාරම්කාරයෝ පාතාල නායකයන්ගේ ක්‍රියාදාම සහ ක්‍රියාපිළිවෙත සහ ඔවුන්ගේ තොරතුරුත් ඇය සතුව තියෙනවා. හැබැයි ඔවුන්ගේ නම් කියන්නේ නැහැ මොකද ජීවිත තර්ජනයක් තියෙන නිසා කියලා. හැබැයි ඇයව මරන්න නියමිතව ඉන්නවා කියලා ඇය ප්‍රකාශ කරනවා. කාන්තාවක් විදියට එඩිතර කාන්තාවක් විදියට බොරුවක් හරි හදලා කියන්න අපි එහෙම හිතමුකෝ නිකන්. බොරුවක් හදලා මේ පොලිසියකට විරුද්ධව පොලිසියේ ප්‍රධානම ආයතනයකට ප්‍රධානම නිලතල දරන අයට චෝදනා කරනකොට ඇයට තියෙන තර්ජන පාතාලෙන් මේ අහවලාගෙන් තියෙනවා කියලා කියනකොට ඇයට නොදැනෙන තවත් තර්ජනයක් දැන් අලුතෙන් හදාගත්තා. ඒ සමහර විට මේ කියන කතා සියල්ලම ඔය නාකොටික් එකේ අධ්‍යක්ෂකත් ඒ වගේම එහෙම නැත්නම් DIGත් මේවට සම්බන්ධයි නම් පොලිස් පාතාලෙනුත් ඇයට තර්ජනයක් තියෙනවා කියන එක මතක් කරන්න ඕන. හැබැයි ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් තමයි මේ වගේ තොරතුරක් දෙන කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කරන එක. සමහරුන්ට කියන්න පුළුවන් අපිට ඉතින් මේ පැමිණිල්ලක් ආවේ නෑනේ. පැමිණිල්ල කියපුවාම මුල් තොරතුර කියන එක තමයි හරි වැදගත්. ඒකට මුල් තොරතුර වැදගත් කියන්නේ ඇය ප්‍රසිද්ධ මාධ්‍යයකට තොරතුරක් දීලා තියෙනවා. මේක හරහා යන්න පුළුවන්. අපිට මතකයි එකවරක් ඔය Facebook එක හරහා මේ විදේශගත වෙලා ඉන්න කාන්තාවක් ඔය අපේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අජිත් රෝහණ මහත්තයාට අමුකුණු වරපෙන් බයිනවනේ. ඒ වෙලාවේ කාගේවත් පැමිණිල්ලක් නැහැ. නමුත් ඒ සිද්ධිය පස්සේ සමතටපත් වුණා ඒක වෙනයි. නමුත් පොලිසිය විසින් ක්‍රියාමාර්ගයක් ගත්තනේ. හැබැයි මින් පෙර චමුද්දිතගේම channel එකේ මේ වගේම බරපතල ප්‍රකාශයක් කරපු කජ්ජා ඝාතනය වෙනකන් පොලිසිය මුකුත් කරේ නෑනේ. ඇය ගාව තියෙන මේ තොරතුරු ඊටාම වැදගත් නම් වැදගත් කොහොමත් වැදගත් මේක විය හැකි හෝ නොවිය හැකි වුණත් එක පැත්තකින් මේ කාලේ මම අර මුලින් කිව්වා වගේ ශ්‍රී ලංකා පොලිසියට හොඳ නමක් දිනාගෙන මහජන විශ්වාසයක් ගොඩනැගීගෙන එන කාලෙක ශ්‍රී ලංකා පොලිසියේ මහපුටු වල ඉන්නේ මේ වගේ බලු වැඩ කරනවා කියලා ඇය ප්‍රසිද්ධියේ කියනවා නම් ඒක ශ්‍රී ලංකා පොලිසියට කැලලක්. ඒ නිසා මේක ගැන අනිවාර්යයෙන්ම ඉන්කුවරි එකක් කරන්න ඕනේ. සහ ඇය මම හිතන විදිහට ඇයි තා කැමැත්තෙන් ඉන්නවා ශ්‍රී ලංකා පොලිසියට මේ තොරතුරු ලබා දෙන්න. ඇයට කියන්න කෙනෙක් නැති නිසා තමයි මේ සමුද්දක channel එකට ගිහිල්ලා මේ වගේ දෙයක් කියන්නේ. දැන් වැඩි දෙයක් ඕනේ නැහැ ශ්‍රී ලංකා පොලිසියේ මොන දුක් ගැනවිල්ල කියන්නත් කුමාර අයියාගෙන් එන්නේ නෙවෙයි. ලොක්කන්ට කියන්න බෑ. ලොක්කන්ට කියවට කම් පොට්ට වෙලා.
ඇස්කම් පොට්ට වෙලා. හැබැයි අපි දන්නවා මේ වෙනකොට ඒ DIG ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කෑගල්ලට. ඇත්තටම මේ වගේ පාතාලයකට සම්බන්ධ මිනිහෙක් නම් කෑගල්ලට මේ ට්‍රාන්ස්ෆර් කරලා එතකොට කෑගල්ල කුඩු නැද්ද? කෑගල්ල නෙමෙයි මුළු ශ්‍රී ලංකා දීපෙම කොයි කොනට හරි යන්න ගමක කෙලවරට ගිහිල්ලා අහන්න මේ කුඩු හරි අයිස් හරි ගහන කවුරු හරි ඉන්නවද කියලා තොරතුරු දන්නේ නැද්ද කියලා. හැම තැනම තියෙනවා. මේක මේ දැන් මේ ආණ්ඩුව ගත්තට පස්සේ මේ පටන් ගත්ත මගුලක් නෙවෙයි. මේක මේ දැන් මේ කොරෝනා කාලේ ඉවර වෙනවත් එක්කම අතිශය පුදුම විදියට ජනගත වෙච්ච සමාජගත වෙච්ච ව්‍යසනයක් තමයි මේ මද්‍රව්‍ය. ඒ නිසා මේක මේ එකපාරට මේ අර මේ තිස්ස කුට්ටිගේ බෝම්බ ගහනවා වගේ මෙහෙම අර මේ පළදාව ආවා වගේ එකක් නෙවෙයි මේක. එහෙම එකක් නෙවෙයි. මේක ඇවිල්ලා පැහැදිලිවම කාලයගේ ඇවෑමෙන් ඉතා සමාජගත වෙච්ච ව්‍යසනයක්. ක්‍රමානුකූලව. ඒ නිසා හැම ගමකම ගිහිල්ලා කෙලවරේ ගිහිල්ලා අහන්න ඕනම ගම් තූතු කුඩියක ගිහිල්ලා අහන්න ගමේ ඉන්න වැදගත් මිනිස්සුගෙන් මේ පැත්තේ අයිස් ගහන එකෙක් ඉන්නවද නැද්ද කියලා. ඉන්නවා. අපෝන තරම් ඉන්නවා කියයි. ඒ නිසා මේක හරි අමාරුයි මේක කන්ට්‍රෝල් කරන්න. එසේ තිබියදී දෙයිබාලගේ බඩු කෑගල්ලේ නැති වෙන්න විදියක් නැති වෙන්න පුළුවන් නේ. නැත්තම් එහෙම නැත්තම් දෙයිබාලගේ බඩු දැන් සුරක්ෂිතව තියාගෙන හොඳ පොට් එක වෙන්න පුළුවන් කෑගල්ල. ඒ නිසා මේ නිලධාරීන්ව මේ විදිහට තියාගෙන ඉන්කුවරි එකක් කරන්නේ කොහොමද? ඒ නිසා දැන් අර ඩිරෙක්ටර් නම් දෙයියනේ කියලා පූල් එකක කොහේ හරි ඉන්නවා. තැනක තාම වැඩක් පළක් දීලා නැහැ. බඩු ගෑලා ඉන්නවා. ඒකට මේ මිනිස්සයා කොහේ හරි තැනක තියන්න ඕන. නැත්තම් මේ ඉන්කුවරි කරන්න අමාරුයි. එහෙම නැත්තම් ඉන්ටර්ඩික් කරන්න ඕන. දැන් සාමාන්‍ය නිලධාරි දැන් රංග මේ සිද්ධියට අදාළව මේ සල්ලි තියාගත්ත රංග ඉන්ටර්ඩික් නේ. දැන් අර සෙව්වන්දි රට රැකවරණය දුන්නු බව නැන්දම්මා ගෙදර තියාගත්ත පොලිස් නිලධාරියා ඉන්ටර්ඩික් නේ. දැන් පහුගිය කාලෙම මේ මද්‍රව්‍ය වලට අදාළව අපරාධ වලට අදාළව සහාය දැක්වීම භාවිතා කිරීම සහ ඒගොල්ලෝගේ අතර තිබිච්ච මොන හරි දේවල් හන්දා පොලිස්පතිතුමාම කියන 300කට වැඩි ප්‍රමාණයක් ඉන්ටර්ඩික් කරා. මේක ආනන්ද විජේපාලත් කියනවා. එතකොට මේ ගැන පහුගිය දවස්වල හොඳටම ප්‍රසිද්ධ කරනවා. එතකොට මේ නිලධාරීන් මද්‍රව්‍ය පාවිච්චි කරාද කියලා දැන් අලුතෙන් කවුරු හරි කෙනෙක් බඳව ගන්නකොට මොනවා හරි දෙයක සිද්ධියක් වුණාම සාමාන්‍යයෙන් ඒගොල්ලන්ව ඔය ඩ්‍රග්ස් යූස් කරාද කියලා මේ මෙඩිකල් ටෙස්ට් එකක් කරනවනේ. මම යෝජනාවක් කරනවා මේ කවුද ලක්මාල් ප්‍රශාන්ත උත්තමයාත් ඒ වගේම මේ කවුද ඕෂාන් හේවා විතරණ උත්තමයා දෙන්නගෙත් බ්ලඩ් එකක් කරන් චෙක් කරලා බලන්න. මොකද ඔය පොඩි මේ පොඩි කුඩු ගැහුවට මේ පොඩි අයිස් කැල්ලක් ගැහුවට ලොකු උන් ගහන්නේ කොකේන්. එහෙම තියෙනවා. නැත්te නෑනේ සාමාන්‍ය සල්ලිකාරයන්ගේ බීම කොකේන් දුප්පතාගේ බීම අර ටික. එහෙම සමාජ බෙදීමකුත් තියෙනවනේ. ඒ නිසා නිකමට වගේ මම මේ යෝජනාවක් කරන්නේ නිකමට වගේ ඔය දෙන්නගේ බ්ලඩ් එක ටෙස්ට් කරලා බලන්නකෝ. ඒ වගේම දැන් මේ පහුගිය දවස්වල ඔය මේ net fm එකේ ඔය මේ ඩිජිටල් නිවුස් එකේ ඔය සිව්වන මානයට අපේ ඔය මේ මාධ්‍ය ප්‍රකාශකතුමාත් ඒ වගේම ඔය DIG මහත්තයා නිශාන්ත මහත්තයාත් දෙන්න සහභාගී වුණා සිව්වනි මානයේ වැඩසටහනට. දැන් ඔය මාධ්‍යවේදියා දැන් දවස් 3කට කලින් තිබුණේ මාධ්‍යවේදියා මේ අහනවා ඔය මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් නිලධාරීන් දෙන්නෙක් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා මේ මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මේ මොන හරි හේතුවක් අන්ද උඩුරු මහත්තයා හිමීට ස්ලිප් ෂොට් එකක් ගාලා නිකන් එහෙම එකක් උනේ නෑ වගේ සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් එකක් විතරයි. එතකොට මාධ්‍යවේදී අහනවා හාරලා මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා නේද කියලා. අන්න එතකොට බැග් ඇයි මේ වහන්නේ? ඇයි වහන්නේ? දැන් පෞගේ දවසක අර එක ඒතර SSB කෙනෙක් කවුද මට පොඩ්ඩක් නම මතක වුණා. මේ අර සල්ලි කෝටි එකමාරද කොහෙද තිබිලා තවත් කෝටි ගණනක සල්ලි තියෙනවලු අර ඩ්‍රයිවර් තමයි මේ පොලිස් නිලධාරියා ඔෆිස් එකේ පොලිස් නිලධාරියා තමයි account එකට සල්ලි දාලා තියෙන්නේ. මට පොඩ්ඩක් නම මතක වුණා. ෆීල්ඩ් ෆෝස් එකේ නේද? මාට උනානේ. ඒතර මේගොල්ලෝ වහන්නේ බයද? අපිට තවත් ඩග්ලස් පීරිස් කෙනෙක් හෝ
අර ධාම ඝාතක ඩග්ලස් පීරිස් වගේ එකෙක්. එහෙම නැත්නම් අර කුප්‍රකට වාස් ගුණවර්ධන. එහෙම නැත්නම් අර මරුණත් බිනියටත් එන ගහන්න ඕන අnder සේනානායක වගේ. එවුන් තවත් මේකට හදන්න ඕනද? මේක නවත්තපල්ලා. ඇහැ කන පියාගෙන තවත් ඉන්න ඕනේ නැහැ. හරිද? දැන් සංජීවගේ ගණේ මුල සංජීවගේ ඝාතනයටත් එහෙම නැත්නම් ඔය කේල් බද්දර පත්මිලත් එක්ක සම්බන්ධ වෙලා තිබිච්ච ඔය මීගම්මු එකෙත් එතකොට ඔය මේ බැකෝ සමන්ලගේ වැඩවලටත් අතුදව් දීපු ඔය එහෙමෙන් සම්බන්ධ වෙච්ච කියලා තාම නඩු යනවා. පොලිසිය නිලධාරීන් බර ගණක් අහු වුණානේ. වසන්තගේ ඝාතනයටත් අහු වුණාද කො දෙකේ? ඔව්. මේ ක්ලබ් වසන්තගේ අහු වුණානේ. ඒ නිසා මෙව මේ එහෙම පොඩි උන්ට විතරක් කියලා හරියන්නේ නැහැ. මේ ලොකුන්ගේ පොඩි එකා පොඩි කමට අර මං කියන්නේ පොඩි කුඩු කෑල්ල ගහනවා වගේ තමයි ඌ කරන්නේ පොඩි සම්තින් නොවන එක විතරයි. හැබැයි ඒකෙන් වෙන හානියක් අඩුයි. ලොකු එකා මේ වගේ වුන් මහා පරිමාණයෙන් ගහන ගැහිල්ලට කාමර 200 300 මේ හොටෙල් ගහන ගානට මෙතන මේ කවුද මේ මහේෂා ප්‍රකාශ කරනවා එක තැනකදී මේ ප්‍රශාන්තගේ ගෙදරට ලක්ෂ 25ක මේ CCTV අහයි කරලා තියෙනවා. ඒ කොළඹක තියෙන ගෙදරට මේ පාතාලයේ වාහන වලින් බඩු ඇදලා තියෙනවා. මේවා මේ පොඩිව නෙමෙයි. අනිත් ඒවා මේ 510 කපන ඒවා අනේ ඉතින් කොහොමත් එකයි කියලා නැති බැරි කමටද කියලා හිතා දා ගන්න පුළුවන්. මුම් මේ නැති බැරි කියලාද ඔළුව නැතුවද? ඔය වගේ ලොකු මහා පරිමාණේ මේ උරිස්ස දිගේ කරුපටි ගහලා මේව ඔටුනු වන්දලා මෙව්වා බැට් වෙරස් දාලා බලාපෙති ගහලා අරගෙන මේ කරන බලුවේට අසමජ්ජාති වැඩ. මෙව්වා බලන් ඉන්නද? බලන් ඉන්න ඕනේ නැහැ. වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ මිනිසු දෙන්නා වැඩ තහනම් කරලා ඉන්කුවරියක් පටන් ගන්නවා. වැඩ තහනම් කරපු එකේ යම් කිසි දෙයක් සිද්ධ නොවුණා නම් අපි ඒ අපරාධයට සම්බන්ධ නැත්තම් නැවත සේවය පිටවන්න පුළුවන්. එහෙම වෙච්ච මොන තරම් තියෙන්නේ. මේ කොලේ වහලා වැඩ කරන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ නේ. මොකද මේ දෙන්න ගැන ඔය IODPP channel එකේ අපේ අජිත් ධර්මපාල මහත්තයා හරිද? අජිත් ධර්මපාල මහත්තයා මේක මේ මහ විශාල වශයෙන්ම මේ දවස්වල මේ එතුමා මේක දෙන්න ගැන මහා විශාල වැරදි තෝගයක් සාක්ෂි ඇතුව කියනවා. මේවා දැන් එතුමාගේ channel එකත් ලොකු මහා විශාල සෙනඟක් බලනවනේ. ඒකට මේක සමාජගත වෙනකොට නිකන් ඔහේ කියවනවා. හැබැයි පොලිසියට මේක මඩපාරක් විතරක් වෙනවද නැත්තම් මේක ඇත්ත නැත්ත හොයන්න ඕන. මං කියන්නේ සම්පූර්ණ මේ අජිත් මේ කවුද මේ ඕෂාන් හේවා විතරන හරි එහෙම නැත්නම් මේ ප්‍රශාන්ත ලක්මාල් ප්‍රශාන්ත හරි වැරදිකාරයෝ කරා කියලා නෙවෙයි මම කියන්නේ. වැරදි නැත්නම් නිවැරදි කරලා දෙන්න ඕන. සමාජය දැන් හොඳටම පොලිසිය ගැන හිත වැටිලා තියෙයි. එපා කරපු පොලිසියක් ගම්වල හපුවාම එපාම කරලා තිබුණ මිනිස්සුන්ට කලකිරෙනවා කියනකොට යුනිෆෝම් එකක් ඇඳගත්ත ඥාතියෙක් ඉන්නවා නම් ඒ පවුලක් ඇතුලේ උගේ කම් පිරෙනවා. එක වෙලාවට කියනවා. ඒ කියන්න පුළුවන් ළඟම ඉන්න කාටද? පොලිසියක් ඇතුලේ කතා කරන්න බෑ. මොන හරි ගැටයක් ගහලා ඇතුලට දාන්න. එහෙම තිබුණු පොලිසියක් දැන් ටික සුද්ධ වෙලා එනකොට ඒකට අහපව මේ කළු බැටළුව ටිකක් රිංගගෙන මේ කළු පැල්ලන් ඇති කරනවා නම් ආයෙමත් අර අපි එකම කාසියේ දෙපැත්ත වගේ මොකද්ද මේ වැඩි? එහෙම වෙන්න බෑනේ. මේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා ඇවිල්ලා මේ පොලිසිය ඇතුලේ මේ දැන් මෙතන මේ කියනවනේ කංචිපාණිට යන්න දුන්නෙත් DIG කෙනෙක් කියලා. ඉන්කුවරි කරන මේ මිනිස්සු වෙඩි තියලා මරන්න කලින් මේක නිවැරදි කරන්න. එක්ක පොලිසිය නිවැරදි කරන්න නැත්නම් ඔය අපේ කවුද මේ මහේෂා මරන්න කලින් එයා නිවැරදි කරන්න. කියන්න බෑනේ මරනවා කියන එක. එයා කියනවා එයාට තියෙන තර්ජන. එයාට තියෙන තර්ජනේ දැන් අලුත්ම තර්ජනේ මොකද්ද? පොලිස් පාතාලේ. පොලිසිය නෙවෙයි පොලිසිය නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ගෞරවාන්විත අපි හම්බ කරන් කාපු තැන. මං ජීවත් වෙච්ච තැන. කැක්කුමක් තියෙන. ඒ නිසයි මේ කතා කරන්නේ. ඒක ගලවලා දාලා ආවේ. හැබැයි එතෙන්ට ආදරේ. ඒ නිසා තමයි මේ කියන්නේ. මේ ආයතනේ රැකෙන්න ඕන. මිනිස්සුන්ගේ ගෞරවයේ විශ්වාසයේ රැඳෙන්න ඕන. නේද? අපි රිසව් එකට එන්නේ කෙනෙක් සරපු දෙක දාගෙන එන්න බෑ. නේද? සපත්තු දාගෙන එන විදිය පූජනීය ස්ථානයක්. එහෙව් තැනක් ඔය නාකොටික්කේ ඇතුලේ රිසව් එක ඇතුලේ තිබිච්ච සල්ලිත් නැති වුණානේ. ඒව මං හිතන්නේ තාම කවුරක් උඩ ඉන්නේ උන් දන්නේ.
රිසව් එකේ රිසව් භාරයේ තිබිච්ච මුදල් වගේක් ලක්ෂ 28ක් විතර මට මතක හැටියට. අවුරුද්ද හැටියට කියනවා නම් 2024 වාගේ. ඔව් ගිය අවුරුද්දේ. ඕ නෑ 2023 වාගේ. 2023. අවසානෙට ලොක්කන්ගේ ලොකුබුටු බේරෙන්න රිසව් භාරව හිටපු 19 දෙනෙක් ගෙන්න කොහොමද සල්ලි ටික එකතු කරා. මේක ඒ වෙලාවේ හිටපු උන්ගෙන් අහන්න. කේස් වහන්නේ එහෙමයි පොලිසිය ඇතුලේ. වැඩි දෙයක් ඕනේ නැහැ. මුළු පොලිසියත් දනගස්සපු එක ප්‍රසිද්ධයිනි මේ කතාව. මුළු පොලිසියත් දනගස්සපු එක පොලිස්පති කරානේ. බොරු නෙවෙයිනි. ඒක බොරු නෙවෙයි. ඒවා පොලිසිය ඇතුලේ තියෙන ප්‍රසිද්ධ කතා. හරිද? තව දුරටත් මේ වැඩේ කරන්න දෙන්න එපා. කුඩු කාර්යත් එක්ක හිටපු පොලිස්පතිලා නේද? රුපියල් 250ට පොල් කටු හැන්ද විකුණපු පොලිස්පතිලා. ඕක ඇතුලේ හිටියනි. අනිවාර්යෙන් නිවාඩුත් යවුවනි. නේද? ඕක ඇතුලේ හිටියනේ. ඕක ඇතුලේ ඉන්නකොට තව තොරතුරු තියෙනවනේ. ඈ? පොලිස් නිලධාරියෙක් කැමතියගේ වාහනේ අරන් ගිහිල්ලා හප්පලා මරලා ඈ? ඒක පොලිස් නිලධාරිය විසින් ඩ්‍රයිව් කරා කියලා පොත හැදුවනේ සෙට්ටිකුලමෙත්. නේද? ඒක නිසා ඕක ගැන තොරතුරු අපි ගාව තියෙනවා. ඒ නිසා මේ දේවල් තවදුරටත් වෙන්න දෙන්න එපා. හැබැයි මේ අතරේ දැන් මේ දේශපාලන කතත් එක්ක ඔය විපක්ෂයේ කියලා එකක් තියෙනවනේ ලංකාවේ. මෙච්චර මේ මද්ද්‍රව්‍ය ගැන කතා කරාට මෙව්වට යන එන පොලිසියේ සම්බන්ධතා ගැන විපක්ෂයේ උන්ගේ එක්කවත් කට අරින්නෙත් නෑ නේද? අරින්නේ නෑ. මොකද ඔය ධර්මපාල මහත්තයාගේ IODPP channel එකේ ඔය මේ කවුද මේ ලක්මාල් ප්‍රශාන්තලාගේ ඕසන් හේමවිතරලාගේ මුංගේ තියෙන සම්බන්ධතා මනම් පෙරලත් එක්ක නේද? සාටක නාටක අයියලත් එක්ක තියෙන සම්බන්ධතා ගැන මම හරි උජාරුවටම කියලා දෙන්න. ඒ නිසා දෝ මන් දන්නේ නැත්තම් ඔය මේ අල්ලනේ ඔබ ආපෝ ගෙනිල්ලා ගේනවා වගේ නිකන් ගොන් කතා කියනවා මිසක මේ වගේ නිකන් අර ගැඹුරට කතාවක් කියන්නෙත් නෑනේ. ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් නේද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. හැබැයි ධර්මයේ නැති වුන් අධර්මිෂ්ඨ පාපිෂ්ඨ මුළු සමාජයක් අපේ දරුවෝ නේද? පුංචි අනාගතේ විනාශ කරන මේ සාහසික මද්ද්‍රව්‍ය ජරාව මේ තියෙන මේ දේ පාතාලේ මේක මර්ධනය කරලා මේක සුඛිත මුදිත රටක් කරන්න හදන මොහොතේ මේ මඩ ප්‍රචාරයෙන් අනිවාර්යයෙන්ම ගලවන්න කියලා ගරු පොලිස්පතිතුමාටත් ආනන්ද විජේපාල මැතිතුමාටත් ඒ වගේ අතිගරු ජනාධිපතිතුමාටත් මොකද එතුමාගේ සංකල්පය විනාශ කරන්න දෙන්න බෑ. එතුමා පටන් ගත්තේ මේක හදන්න. හැබැයි මේ තියෙන රාජ්‍ය සේවයේ තියෙන හිල් නේද? එතුමා කියනවා හැම වෙලාවෙම කියනවා පොලිසියේ පාතාලයට සම්බන්ධයි නම් RMB එක පොරුත් එක්ක හිට ගන්නවා නම් එතකොට බන්ධනාගාරෙත් ඒ විදිහ නම් එතකොට එහෙමයි අපි නැහැ කිව්වට ආගමික ස්ථානවලත් යම් හේතු සාධක තියෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මොකද කවුණ කසිප්පුකාරයෙක් තාප්පයක් ගාපුවාම ස්පීකරෙන් හොඳටම දෙසන්න ඒගොල්ලෝ සැදී බිහිදී ඉන්නවා. ಗುಣ වර්ණනා කරන්න. මොන බල වැඩේ කළා හරි කමන තාප්පයක් ගහනවා නම්. නේද? ඒක නිසා මේක හදන්න ඕන. මේක හදන්න නැත්තම් ආයමසරයක් කියන්න වෙන්නේ. බැටත් කොයමත් බැටත් නියරත් මතක නැතුණා නික පාට. කාට කියනද මේ අවනඩුව කියලා නේද? බැටත් නියරත් ගෝයන්කා නම් කාට කියනද මේ අවනඩුව කියලා කියනවා. ඒ නිසා අපි මහ ජනතාව රටේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම දේ ශ්‍රී ලංකා පොලිසිය. නිසා ඒක රැක ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න කියලා ඉල්ලනවා. තවත් තොරතුරු අරගෙන ආයෙමත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ආයිබෝන්.